අයිබෝනේ අද මම ඔයාලට අරගෙන ඇවිත් තියෙන්නේ අලුත්ම දෙයක් ගැන. මං හිතනවා UK වල සිද්ධ වෙන මේ දේ ගැන නම් ගොඩක් අය දන්නේ නැහැ කියලා. ඒ තමයි Knaresborough Bed Race එක. ඉතින් යමුද මාත් එක්ක බලන්න. මම දැන් ඉන්නේ Harrogate train station එකේ. අද යෝක්ෂයර් වලට නම් විශේෂම දවසක්. ඉතින් මේ විශේෂ තැනට යන්න විශේෂ අමතර ට්‍රේන් සර්විස් එකකුත් එයාලා දාලා තිබුණා. හේතුව කාර් පාකින් ෆැසිලිටිස් ගොඩක් නැති නිසා ඒ ඒරියා එකේ ගොඩක් අය බෙඩ් රේස් එක බලන්න යන්නේ පබ්ලික් ට්‍රාන්ස්පෝර්ට් වල. ඉතින් අපිත් ගියේ ට්‍රේන් එකේ. ඔයාලට පේන විදිහට ගොඩාක් බිසි දවසක් අද ට්‍රේන් එක නම් ෆුල්. Knaresborough Bed Race එක ගැන කියන්න කලින් Knaresborough ගැන නම් කියන්න ඕනේ. Knaresborough කියන්නේ North Yorkshire වල තියෙන හරිම ලස්සන ප්‍රදේශයක්. මම වෙනම වීඩියෝ එකකින් Knaresborough ගැන ඔයගොල්ලන්ට අරන් එන්නම්කෝ. ලස්සන කාසල් එකක්, ලස්සන පරිසරයක් වගේම ලස්සන රිවර් එකකුත් තියෙනවා. ඉතින් මේ රිවර් එකේ බෝට් රයිඩින් කරන්නත් පුළුවන්. කොහොම අය ඇවිත් තියෙන්නේ අද තියෙන Knaresborough Bed Race එක බලන්න. ගොඩාක් බිසි දවසක්, ගොඩාක් පිරිසක් ඇවිල්ලා තිබුණා. ඒ වගේම මම දැක්කා ලේඩි කෙනෙක් පරණ සෙකන්ඩ් හෑන්ඩ් බඩුත් විකුණනවා ඇවිත් තියෙන අයට. ඉතින් අපි ෆස්ට් ටයිම් ගන්නවා නම් මිල වැඩි බඩු සෙකන්ඩ් හෑන්ඩ් මාකට් එකේ මේ විදිහට ගන්න පුළුවන් අපිට UK වල. ඩ්‍රෙස් එක පටන් ගන්න කලින් තරඟ කරන අයගේ ලස්සන පෙරඩ් එකක් තියෙනවා. Sorry. Yeah. Feed the fun. රෙඩ් එකේදී තරඟ කරන කණ්ඩායම් එක එක තීම්ස් තෝරගෙන ඒ තෝරගත්ත තීම්ස් වලට අනුව ලස්සන ඇඳුම් වලින් සැරසිලා ඒ වගේම කියන්න ඕනේ තරඟ කරන බෙඩ් එකත් ලස්සනට සරසලා පෙරඩ් එකේ යනවා. මේකෙදී ලස්සනම් බෙඩ් එක තෝරලා එයාලට ගිෆ්ට් එකකුත් දෙනවා ක්‍රියේටිව්ම ටීම් එකට. දෙක අතරතුර ළමයින්ගේ එක එක ඩාන්සින් අයිටම්ස්, මියුසික් බෑන්ඩ්ස් වගේ විශේෂාංග යාල ඉදිරිපත් කරනවා. තරඟය ගැන විස්තර ටිකක් කියනවා නම් මේ තරඟය ප්‍රථම වරට පවත්වලා තියෙන්නේ 1966 වසරේ. අද වන විට මේක ප්‍රසිද්ධ සම්ප්‍රදායක් වගේ වෙලා තියෙනවා. හැම අවුරුද්දකම ජුනි මාසයේ දෙවන සෙනසුරාදා මේ අය මේ බෙඩ් රේස් එක පවත්වනවා. මේ තරඟයට හැම අවුරුද්දෙම කණ්ඩායම් 90කට අධික සංඛ්‍යාවක් සහභාගී වෙනවා. මේක ඇත්තටම වෙනම වයිබ් එකක් තියෙන රේස් එකක්. තරඟය හරිම විනෝදයි, කලාත්මකයි.
ඒ වගේම කණ්ඩායමේ එකමුතුකම් මත පදනම්ව තමයි ජයග්‍රහණයක් තීරණය වෙන්නේ. මේ පේන්නේ තීම්ස් එයාලගේ තීම්ස් වලට අනුව ලස්සන්ට සැරසිලා එයාලා තරඟ කරන්න බෙඩ් එකත් ලස්සන සරසලා යන විදිහ. හැම ටීම් එකකටම බෙඩ් එක වටේ 6 දෙනෙක් ඉන්නවා. ඒ වගේම බෙඩ් එක උඩ තව එක්කෙනෙක් ඉන්නවා. එහෙම තමයි මේ තරඟයේ තියෙන කන්ඩිෂන්ස්. එතකොට ටීම් එකකට ඔක්කොම 7 දෙනෙක් ඉන්නවා. මේ තැනින් ඇතුළට යන්නේ රිවර්ස් සයිඩ් එකට. මේ තැනින් ඇතුළට ගිහින් බෙඩ් රේස් එකේ ස්ටාර්ට් එක වගේම ෆිනිෂ් එකත් මෙතනින් බලන්න පුළුවන්. මෙතන එන්ට්‍රන්ස් එකේදී £3 per person ගෙවන්න තිබුණා. මුදල් ගෙවුවාම බෙඩ් රේස් එක ගැන සියලුම තොරතුරු කණ්ඩායම් වල විස්තර තියෙන මේ පොත යාලා දෙනවා. ඉස්සරහට යනකොට පාර දෙපැත්තේ පොඩි පොඩි shops තියෙනවා. අපිට කැමති දේවල් ගන්න පුළුවන්.
දියන් ෂෝටිස් ෂොප් එකකුත් තිබ්බා ඒ කෑම කන්න කැමති අයට. It's Nasborough Bed Race Day on your Harrogate Radio. Take that pain, pass it down like bottles on the wall. Mama said it doesn't. ඉතින් මේ ඔයාලට පේන විදිහට ගොඩක් පිරිසක් ඇවිල්ලා තිබුණා බෙඩ් රේස් එක බලන්න. මේ ඔයාලට පේන්නේ බෙඩ් රේස් එකේ ආපු අය රේස් එකට රෙඩි වෙන හැටි. එයාලා බෙඩ් එක සරසලා තිබුණු ඔක්කොම ඉවත් කරන්න ඕන රේස් එකට රෙඩි වෙන්න. දීලා තියෙන කාලය අතරතුර එයාලා මේක කරන්න ඕනේ. ඒකත් තරඟයේ කොටසක්. ඔයගොල්ලන්ට පේන්නේ නාස්ප්‍රෝ නිට්‍රිවර් එක. රේස් එකේදී මයිල්ස් 3කට වඩා වැඩි දුරක් බෙඩ් එක තල්ලු කරගෙන දුවගෙන ඇවිල්ලා මේ රිවර් එකේ එහා පැත්තේ ඉඳන් මෙහා පැත්තට එන්න ඕනේ. මේක හරිම වෙනස් තරඟයක්. ඉතින් මේ ඔයාලට පේන විදිහට සේෆ්ටි ඔෆිසර්ස්ලා මේ නාස්ප්‍රෝ බෙඩ් රේස් එක පටන් ගන්න කලින් රිවර් එක චෙක් කරනවා. අලා තරඟ කරන ටීම් වල සේෆ්ටි එක ගැන ගොඩාක් හිතනවා මේ තරඟයේදී. අපිට බෙඩ් එක තල්ලු කරන් පාරේ දුවන් යන විදිහේ වීඩියෝ එකක් ගන්න බැරි වුණා ඔයගොල්ලන්ට පෙන්වන්න. හේතුව අපි හිටියේ රේස් එක ෆිනිෂ් කරන පොයින්ට් එකේ. ඉතින් මයිල්ස් 3කට වැඩි ප්‍රමාණයක් බෙඩ් එක තල්ලු කරගෙන දුවගෙන ඇවිත් මේ රිවර් එකේ එහා පැත්තේ ඉඳන් මෙහා පැත්තට එන්න ඕන. කාලයකින් රේස් එක ෆිනිෂ් කරන ටීම් එක තමයි මේකෙදි දිනන්නේ. ඇත්තටම මේක පහසු දෙයක් නෙමෙයි. තල්ලු කරන් එන බෙඩ් එක වතුරෙත් පාවෙන විදිහට මේ බෙඩ්ස් ඔක්කොම නිර්මාණය කරලා තියෙන්න ඕනේ. ඒකත් තරඟේ කන්ඩිෂන් එකක්. ඒ වගේම ටීම් එකේ 7 දෙනාම රේස් එක ෆිනිෂ් කරන එකත් මේ බෙඩ් රේස් එකේ අනිවාර්ය කන්ඩිෂන් එකක්. ඉතින් මේ ඔයාලට පේන විදිහට මේ ලේඩිය හරිම අමාරුවෙන් තමයි රිවර් එකේ එහා පැත්තේ ඉඳන් මෙහා පැත්තට එන්නේ. ඉතින් ටීම් එකේ තව මෙම්බර් කෙනෙක් ඇවිල්ලා එයාට හෙල්ප් කරනවා. So 66 for doing really well. හොඳ ටීම් වර්ක් එකක් තියෙන එකත් මේ රේස් එකේ අනිවාර්යෙන්ම තියෙන්න ඕන දෙයක් මේ රේස් එක දිනන්න නම්. මේ වගේ වීඩියෝ ඉස්සරහටත් බලන්න, මාව සබ්ස්ක්‍රයිබ් කරන්න අමතක කරන්න එපා.
මේ වීඩියෝ එක බලපු ඔයගොල්ලන්ට ගොඩාක් ස්තුතියි. ඊළඟ වීඩියෝ එකෙන් එනකන් පරිස්සමෙන් ඉන්න.